හලෝ ළමයි. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් හොඳින් පරිස්සමින් ඉන්න ඇති කියලා මම හිතනවා. මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මම අද අප්ලෝඩ් කරන්නම්. ඒක ඇත්තටම මගේ ඩේ ව්ලොග් එකක් කියලා කිව්වට මම අනිත් අය කරන විදිහේ ඩේ ව්ලොග් එකක් නන් නෙමෙයි ඒක. ඒක එක්තරා විදිහක රෙසිපි වීඩියෝ එකක් කිව්වත් හරි මම උදේ ඉඳන් කරපු කෑම ටික තමයි ඒක වැඩි හරියක්ම තියෙන්නේ. ඉතින් ඒක මම බටර් කේක් එකක් හදලා තියෙනවා. ඒක බැලුවොත් ක්ලාස් එකකට නොයා හරියටම රස බටර් කේක් එකක් හදන්න ඔයාලටත් පුළුවන් ගෙදරදීම ඒ විදිහට ගෙදර අයට ඔයාලගේ අතින් රසට හදලා දෙන්න. ඒක බලන්න වීඩියෝ එක. ඇත්තටම බටර් කේක් එකක රස තීරණය වෙන්නේ අපි දාන වැනිලා ෆ්ලේවර් එක මත කිව්වොත් ඒකත් නිවැරදි. දාන අනිත් හැම අමුද්‍රව්‍යයක් මත මේක බලපානවා. ඒ වුණාට අපි දැන් බටර් මෙඩෝලි අනම්මන ඒ ටික දාලා හදද්දී අපි වැනිලා ෆ්ලේවර් එක නිකන් බ්‍රෑන්ඩඩ් එකක් නැතුව නිකන් ඔය තියෙන එකක් දැම්මොත් ඒකේ රස ඇත්තටම වෙනස්. ඕනනම් ඔයාලට වැනිලා මේ ස්ටයිල් බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රසායක බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. මම නම් රෙකමන්ඩ් කරන්නේ අන්න ඒ වැනිලා බ්‍රෑන්ඩ් එකෙන් අරගෙන දෙකෙන් එකක් අරගෙන බටර් කේක් එකට දාන්න. ඇත්තටම හරිම රසයි. හදලා බලන්න. හදලා ගෙදර ඒවත් රසින් ආදරයෙන් පුරවන්නේ කේක් දීලා. වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ channel එකට එකතු වෙලා නැති අයට එකතු වෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉස්සරහට තව රස රෙසිපි මම දන්න දේවල් කියලා දෙන්නම්. කේක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒකට කමෙන්ට් කරන්න. මූලිකවම ගන්න ඕනේ දේවල් ටික එතකොට අපිට දැන් සාමාන්‍ය ලොකු මුදලක් වැය කරන්න නැත්නම් අපේ හිතේ හැටියට අපිට මේ දේ පටන් ගන්න පුළුවන් අත්‍යවශ්‍යම බඩු ටික තියෙන්නේ. අන්න ඒ ටික අරගෙන මම වීඩියෝ එකක් කරන්න හිතෙනවා. හිතාගෙන ඉන්නේ. එහෙම එකක් අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්. මේ ඩෙවල් එක දැන් දාලා ඉවරයි. මට ආපහු පස්සේ චිකන් එකක් ගෙනල්ලා හදන්න වෙනවා. මොකද මේ කොත්තු වලට ගන්න තියාගන්න බැරි වෙන්නම ඒක මදි වගේ වුණා චිකන් ප්‍රමාණය. එහෙනම් මම සේරම රයිස් එකට ඩෙවල් එක දැම්මා. වෙනම චිකන් එකක් ගෙනල්ලා ආපහු හදන්න හිතාගෙන කොත්තු හදන්න. මේ දැන් මම half rice 4ක් දාගෙන තියෙනවා මේ තාච්චියේ. අද රයිස් ගහන විදිහ වීඩියෝ කර ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඉක්මනට දාගත්තා. මේ තියෙන විතර දාලා බීට් කරයින් පස්සේ දැන් අපි කැමති වැනිලා එකකින් ටිකක් දාලා ඒත් පොඩි වෙලාවක් තත්පර 15ක් විතර ස්පීඩ් එක දෙකෙන්ම බීට් කරනවා. තේ හැඳි භාගයක් වගේ දාන්න. දැන් අපි පිටි ටික මේකට දාගත්තා. ඒකල මේකෙන් පිටි දැම්මා. මෙහෙම ෆෝල්ඩ් කරා. පිටි දැම්මා ෆෝල්ඩ් කරා. මේ කේක් එකක් හදද්දී ඔයාලට මොන හරි නොතේරුණ තැනක්, වැරදුන තැනක් තිබ්බොත් මගෙන් අහන්න, කමෙන්ට් එකක් දාන්න. මම මගේ නම්බර් එකකුත් දාලා තියන්නම්. කෑම හදන ඒවා ගැන මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න. මේ දේ හැඳිම නෑ කියලා දුක් වෙන්න එපා. අපි Taman තියෙන හැන්දෙන් පුරවලා ගන්නට සාමාන්‍ය මට්ටමකට අපිට ඇති වගේ කියලා හිතේන ප්‍රමාණයට වගේ අරන් බලන්න ඕනේ. මහලකු ගන්නකුත් නෑ මේ සෙට් එකම අපි කිචන් එකට අයිටම්ස් ගන්න වෙලාවක අරගෙන තිබ්බත් ඉතින් අපිට ඕන කෑමක් හදද්දී ඔය මෙෂරින් කප් අනම්මන ගණන් වලින් කියද්දි මේ කප් සෙට් එකේ තියෙන හින්දා අපිට ගොඩක් වාසි ප්‍රමාණය බලා ගන්න. මේ පිටි ටිකක් දාගත්තා. මෙන්න මේ විදිහට ෆෝල්ඩ් කරා. අපි මේ කේක් එක බීට් කරගන්න කලින්ම
අපේ පිටි එක ඒ හැම ඕන හැම දෙයක්ම ලං කරගෙන හිටියොත් අපිට ලේසියි. මොකද නැත්තම් මේක බීට් කරලා ඉවර වෙලා ඒවා කරන්න ගියයින් පස්සේ වෙන දේ මේ බලන්නකො මේ වෙලා ගිය නිසා. එතකොට ටිකක් වතුර ගතිය වගේ යටට උනනවා. එක එක ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි දැන් මුලින්ම කරන කට්ටිය කරන්න ඕනේ මුලින්ම يعني අලුතින්ම කේක් හදන්න පටන් ගන්න කට්ටිය මුලින්ම කරන්න ඕනේ කේක් එකට අවශ්‍ය දේවල් ප්ලාස්ටික් කරලා අපි ළඟින් තියාගෙන තමයි කේක් එක බීට් කරන්න ගන්න ඕනේ. හදිස්සියේ අපි දැන් මෙහෙම කේක් එක ප්ලාස්ටික් කරලා ඉවර වුණායින් පස්සේ මෙන්න මේ වගේ නිකන් පේනවද මේ නිකන් තෙල් කෑලි කෑලි වගේ පොඩ්ඩක් පේන්න තියෙන්නේ. අන්න ඒ වගේ එක්කෝ වතුර ගතිය වගේ මෙහෙම වලද්දි පේනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ පිටි ටික සේරම දාලා ඉවරුණායින් පස්සේ ටක් ගාලා ස්පීඩ් එක 5 තත්පර 10ක් විතර ටක් ගාලා බීට් කරලා නතර කරනවා. ඒ අර වෙන මොකුත් කරන්නවත් වැඩිපුර බීට් කරන්නවත් පිටි දදා සැරෙන් සැරේ බීට් කරන්නවත් නෙවෙයි. අවසාන පිටි චුට්ට දාලා එහෙම ටක් ගාලා බීට් කරලා නතර කරනවා. මේ බලන්න මේ තියෙන්නේ මගේ බටර් කේක් බැටර් එක. මේ තියෙන්නේ බලන්න ලස්සන එකේ. මෙන්න මේ ගාන තමයි හරිම පදම කේක් එක. දැන් කවුරු හරි හිතන්න පුළුවන් අර බිත්තර වෙන වෙනම සුදු මදේ කහ මදේ වෙන වෙනම බීට් කරනවා. එහෙම කරනවා ගොඩක් දුරට එහෙම අපි බීට් කරලා ගන්න ස්පොන්ජ් කේක් එකේදී. මේ බටර් කේක් එකේදී එහෙම බීට් කරන්නේ නැහැ. ස්පොන්ජ් කේක් එකක් නම් අපි හදන්නේ ඒ විදිහට බීට් කරනවා. මම ඔයාලට කියලා දීලා තියෙනවා මේ බේකින් පේපර් හරි තෙල් කද්දාස්සේ හරි අපිට නැති වුණොත් කරන්න ඕනේ මොකක්ද කියලා. ඒක දන්නේ නැත්නම් මගේ කලින් වීඩියෝ එකේ චොක්ලට් කේක් හදන විදිය තියෙනවා. ඒකත් එක්කම බේකින් පේපර් නැත්නම් අපි මොකද්ද කරන්න ඕනේ කියන එක බලන්න ඉතින්. ටැප් කරලා ඇතුලේ තියෙන එයා බබල්ස් අයින් වෙන තමයි අපි මෙහෙම ටැප් කරගන්නේ. බීට් වෙන මේ බේක් වෙන දාලා තියෙන දැන් විනාඩි 40ක්. විනාඩි 40 හරි කේක් එක බේක් වෙලා තියෙන්නේ. දැන් නම් බේක් වෙලා වගේ මාර සුවඳක් එන්නේ. අපේ බබත් ඇවිල්ලා ඉන්නේ. ආ තමයි සද්ද කරන්නේ කේක් ඒවා. මේක බේක් වෙලා තියෙනවා. අපේ කේක් එක. මම අයිසින් එක හදාගන්න යන්නේ. මෙතන මෙඩෝලි ග්‍රෑම් 100ක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා බීට් කරගෙන ඉමු. ඒකට තුන කිව්වට චුට්ටක් පොඩ්ඩක් අයිසින් සුගර් ප්‍රමාණය වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. අපි ඒකේ පදම හොයාගන්න මෙන්න මෙහෙම අතට අරගෙන බලද්දි තනින් තන ගෑවෙනවා නම් ඒක තමයි අපේ හරි පදම අයිසින් එකේ.
මුලින්ම අපි මේක ක්‍රම් කෝට් කරගමු. අපි ක්‍රම් කෝට් කරගෙන චූටි වෙලාවක් ෆ්‍රිජ් එකේ තියාගමු. මේ මම ඩාර්ක් කුකින් චොක්ලට් වලට මේ ඩෝරි ටිකක් දාලා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ඩබල් බෝයිල් කරගත්තා. ඉතින් මං හදන මේ බටර් කේක්, චොක්ලට් කේක්, පොල් කේක්, රිබන් කේක් ඒ වගේ ඒවා දුර ඉන්න ඔයාලටත් මගෙන් ඕඩර් කරගන්න පුළුවන්. කුරියර් කරලා එවන්න පුළුවන්. ඒ වගේම ස්පන්චි, පොල් කප් කේක්, මුරුක්කු වර්ග ඔයාලට ගන්න කැමති නම් 074යි 307යි 24යි 94 නම්බර් එකට කෝල් එකක් දෙන්න.